කාලෙකින් තමයි මං ඔන්න අද වීඩියෝ එකක් ගේන්නේ. මං හිතන්නේ මේ සති දෙකකට විතර පස්සේ. ගිය ටිකේ ගොඩක් බිසි වෙලා හිටියා. ඒ හින්දා vlog එකක් ගේන්න මට බැරි වුණා. එන්නකෝ යන්න මේ vlog එක මොකක්ද කියලා බලන්න. මේ vlog එකේ සතියක විතර දේවල් මම ඇඩ් කරලා තියෙනවා. එන්නකෝ අපි යන් එන vlog එකට. ඔන්න උදෙන්ම මයි නැන්දගේ තුවයි ලෑස්තිලා ගියේ නැන්දගේ තුවගේ බබාගේ ඉස්කෝලේ පළවෙනි දවසට. ඔන්න ඉතින් මම ගියේ ඉස්කෝලේටම තමයි එයත් ගියේ. මට ඉතින් ආසයි තුන වීඩියෝ කරන්න. එයාගේ කෝලමුත් බලලා ඉවර වෙලා එයාවත් ඉස්කෝලේට දාලා නැන්දගේ තුවයි මායි ආවේ බැංකුවට. ඔන්න ඉතින් එයා වැඩේ කරගන්නකම් මට තේන්නේ ඉතකන් ඉන්න තමයි ළමයි. ඔන්න ඊට පස්සේ ඉතින් අපි ගියා ෂොප් වගේකට මල් වගේක් ගන්න. අපිට හරියට මල් හම් වෙනකන් අපි ෂොප් ගොඩකට ගියා ළමයි. ලස්සන ඒවා තිබ්බා. හැබැයි අපිට ඕන උන මල් ජාතිය තිබ්බේ නැහැ. ඉතින් අපි ෂොප් 2-3කටම ගියා බලන්න. ඊට ටික බලන්නකෝ ඔයාලා. මට මෙන්න මේ මල් ජාතියට හිත ගියා ළමයි. ඒක මාර ලස්සනයි නේද? ඔන්න ඊට පස්සේ අපි ආවා තව ෂොප් එකකට. මම හිතන්නේ මේ ෂොප් එකෙන් නම් අපි හොයපු මල් ජාතිය හම්බ වුණා. යමුකෝ ඉතින් බලන්න. ඔන්න ඉතින් තෝරලා මේ ෂොප් එකෙන් නම් අපිට හම්බුණා අපි හොයපු මල් ජාතිය. ඊට පස්සේ ඒ මල් එක අරගෙන අපි ඊට පස්සේ අපේ වැඩ ටික කරගන්න ගියා. බලමුකෝ අපි ළඟට යන්නේ කොහෙද කියලා. ඔන්න ඊට පස්සේ අපි ආවේ කන්න ළමයි. දැන් නම් හොතටම බඩගිනේ ගොඩාක් වැඩ කරගත්තා. ෂොප් ගොඩකට ගියා මේ ඕන කරන බඩු වගේක් ගන්න. එන මාරම් බඩගින්නේ හිටියේ. ඊට පස්සේ නැන්දගේ දුවයි මායි කෑවා. ඔන්න ඊට පස්සේ අපි ආයෙමත් බැංකුවට ආවා. ඊට පස්සේ මම ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා නමන්න තිබ්බරදි ගොඩාක් තිබ්බ ළමයි. ඒ ඔක්කොම ටික නැමුවා. ඊට පස්සේ නමලා අල්මාරියට දැම්මා. ඊට පස්සේ තාත්තා කෑමක් ගෙනත් තිබ්බා. ඊට පස්සේ මම මොකද කරේ? ඒක පොතක් කියවම කන එක හොඳයි කියලා හිතලා පොතක් කියව කෑවා. මම ඔය කියවන පොත තමයි ළමයි 12 කියන පොත. මාරම ලස්සනයි. කියවලා බලන්න මම වගේ පොත් පිස්සෝ ඉන්නවනම්. ඔන්න ඊට පස්සේ පොත් කියවලා ඉවර වෙලා ගමනක් යන්න තිබ්බ ළමයි. ඒකට මම ලෑස්ති වුණා. ඔය මං කරන්නේ ඇඳුමක් තෝරන එක තමයි. මම වගේ ක්‍රොප් ටොප් වලට මාර ආසාවෙන් ඉන්න ගර්ල්ලා ඉන්නවනම් කමෙන්ට් කරගෙන යන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ මම ඉතින් ඇඳුමක් තෝරන්න පැය ගාණක් ගත්තා. පැය ගාණක් අරගෙන ඊළඟට ලෑස්තිලා ගිය එක තමයි කරේ ගෙදර එක්ක. යන ගමන් වීව් එක මාරම ලස්සනයි ළමයි. මම ඔයගොල්ලන්ටත් ඒක පෙන්නන්න.
තියෙන්නේ පොත්තලම කලපුව දවල්ට නෙවෙයි හවසට පේන ලස්සන. බලන්නකො කොච්චර ලස්සනද කියලා හවසට. ඔන්න ඉතින් කලපුවත් පහු කරලා හුඟ දුර ආවට පස්සේ තමයි මේ හරිය තියෙන්නේ. අපිට යන්න ඕන හරියට දැන් ගොඩක් ළඟයි. මම ගිය තැන නම් හරියටම දන්නේ නැහැ. මේ හරිය වේව් එක තමයි මාරම ලස්සන. ළමයි බලන්නකෝ පේන විදිහ, ඉර බැහැගෙන යන එක. ඔන්න ඉතින් ඒ යන අතරතුරදීත් මේ පොඩි හොර ගෙඩිය කරන වැඩේ පේනවා නේද? කිරි පැකට්ටයකුත් බිබී කාටුන් බලනවා හොඳට. පුත්තලම කලපුව රෑටත් මාරම ලස්සනයි ළමයි. ලයිට් දාලා ලස්සනට සරසලා තියෙන තැන් තියෙනවා ගොඩාරියක්. බලන්නකො ඉස්සරහට මාරම ලස්සනයි ළමයි. ඒ හරියෙන් නැවතිලා ඉන්න තියෙනවා නම් මාරම ලස්සනයි. මං අර කලින් කිව්වේ මෙන්න මේ හරිය ගැන තමයි. බලන්නකෝ ඒ හරිය ලස්සන. ඔන්න ඊට පස්සේ දවසේ මේ ඕඩර් එකක් ආවා. මම ක්‍රොප් ටොප් ඕඩර් කරා. මේ මං කියන්නේ මං ක්‍රොප් ටොප් වලට මාර මාස කෙනෙක් කියලා. මගේ ක්‍රොප් ටොප් දාන්න අරගෙන තිබ්බ හැඟර්ස් ඉවර වෙලා තිබ්බේ. ඒ හින්දා මං අලුතින් ක්‍රොප් ටොප් වගේක් ඕඩර් කරපු හින්දා මං හිතුවා හැඟර්ස් ඕඩර් කරන එක හොඳයි කියලා. ඉතින් ඒ ඕඩර් එක ආවට පස්සේ ගත්ත වීඩියෝ එකක් තමයි ඒ තියෙන්නේ. ඔන්න ඊට පස්සේ පොඩි අය ටික මේ මොකද්ද මන් දෙකක් ගෙනල්ලා සෙල්ලම් කර කර හිටියා. ඊට පස්සේ මාත් ඉතින් ආසාවට එකක් ඉල්ලගත්තා මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒක මේ නමුතුයි ළමයි. මොකද්ද මන්ද ඔය හරිය තියෙනවා මේ ඔය මේ රවුම් හાર્ට් එක අස්සේ තියෙනවා මොකක් හරි එකක්. ඒක මේ එපුවට පස්සේ ඒ හાર્ට් එක පිම්බෙනවා ළමයි. මේ තියෙන්නේ ඒක ලස්සනට ආවට පස්සේ. බලන්නකෝ ඒක ලස්සන. ඔන්න ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පාඩම් වැඩ ටිකක් කරා ළමයි. ස්ටඩි ව්ලොග් මං ඉස්සරහට ගෙන් හිතාගෙන ඉන්නවා. ස්ටඩි ව්ලොග් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ පාඩම් කරලා ඉවරලා ටිකක් බඩගින්නක් ආවා ළමයි. ඊට පස්සේ ඔය අහුවෙච්ච බිස්කට් එකක් කෑවා ළමයි. හරිද? ඔන්න මේ තියෙන්නේ මගේ බිස්නස් එකේ වීඩියෝ එකක්. ඉතින් ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකී වලට ආස පුත්තම අවට කෙනෙක් නම් ඔයත් අතම ඕඩර් එකක් දාන්න. ඒ වගේම චොක්ලට් බොක්ස්, බටර්ෆ්ලයි බොකීස් වගේ දේවලුත් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඉතින් WhatsApp එක පැත්තේ එන්න ඔයාලට ඕන විදිහට ෆ්ලවර් බොකී එක හදාගන්න. එහෙනම් බලන්නකෝ තියෙන ෆ්ලවර් බොකීස් මොන වගේද කියලා. ඊට පස්සේ තින් සුපුරුදු පරිදි අදත් වහින්න ගත්තා.
වැස්ස හරි ලස්සනයි නේද ළමයි. වැස්සත් එක්ක ඉතින් කරන්න උත්තම දේ කෝපි කෝප්පයක් හදාගෙන පොතක් කියවන එක තමයි ඉතින්. ඔන්න ඊට පස්සේ වැහැලි ඉවර වෙලා දැන් බලන්නකෝ තියෙන ලස්සන හස්සේ. බලාගෙන ඉන්න එතන තරම් ලස්සනයි දැන් නම් හස්ස. ඊට පස්සේ ඔන්න මගේ තව ඕඩර් එකක් ආවා මේ තවත් දවසක ළමයි. අපි ඒකේ තියෙන මොනවද කියලා බලමු. එන්නකෝ එහෙනම්. මං එහෙම මේකප් වලට කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ ළඟකදී ඉඳලා මං හරි ආසයි මේ මේකප් බඩු එකතු කරන්න. ඉතින් ඒ වගේම මං හරි ආසාවෙන් මේ ටික එකතු කරනවා කියුටෙක්ස්. ඉතින් මම try කරා කියුටෙක්ස් එක. බලමුකෝ ඒක ගෑම මොන වගේ දෙන්නේ කියලා.
කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ. ලස්සන නැතත් ලස්සනයි කියන්නේ හිතා දෙන්න හරි. ඔන්න ඊට පස්සේ මම බෙහෙත් බඩු දාලා තිබ්බ පවුච් එක අයින් කරා. ඒකට අලුත් එකක් ගත්තා. ඊට පස්සේ ඔන්න ඔය තියෙන්නේ ඒක වෙනස් කරන විදිහ. ඔන්න මේ තියන්නේ තවත් දවසක් ළමයි මම රෝඩ කරා ගියපු ක්‍රොප් ටොප් වලින් එක ඕඩ එකක් තමයි මේ ඇවිත් තිබ්බේ. ඔන්න එන්නකෝ අපි ඒක අන්බොක්ස් කරලා බලන්න. ඔය ඕඩර් එක ආවේ මම නැන්දලා ගෙදර ඉද්දී. ඉතින් මට මොන ක්‍රොප් ටොප් එකද ඇවිත් තියෙන්නේ කියලා බලන්න ඕනේ හින්දා මම ඒ වෙලෙම බැලුවා ළමයි. මට ඉවසිල්ලක් තිබ්බේ නැහැ ගෙදර එනකන්වත්. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මම ආයේ වීඩියෝ එකක් ගත්තා ඒ ක්‍රොප් ටොප් එක මොන වගේද කියලා පෙන්වන්න ඕනේ හින්දා. බලන්නකෝ ඒ ටික මාරම ලස්සනයි ළමයි යන්දම. ඔන්න ඊට පස්සේ ඉතින් ක්‍රොප් ටොප් එකත් ආව නිසා හැගර්ස් එකත් අන්බොක්ස් කරලා මම හිතුවා ක්‍රොප් ටොප් ටික අල්මාරියට දාන්න කියලා. රැපින් කරලා තිබ්බ එක ගලව ගන්න පුදුම දුකක් වෙන්නේ ළමයි. එන්නකෝ යන්න මම ඕඩර් කරපු ක්‍රොප් ටොප් එක මොන වගේද කියලා බලන්න. ඔන්න ඉතින් මං අල්මාරිය ඇරලා බැලුවම ඒකේ ක්‍රොප් ටොප් දාන්න හිඩසක්වත් නෑ ළමයි. ඊට පස්සේ මම මොකද කරේ? එහා කාමරේ තියෙන අල්මාරියට අලුත් ක්‍රොප් ටොප් ටික දාපු එක.
ඊට පස්සේ මට හිතුණා පොතක් කියවනම් හොඳයි කියලා. මම මේ ටිකේ පොත් කියවනවා අඩුයි ළමයි. ඉතින් මම හිතුවා පොතක් කියවනම් හොඳයි කියලා. ඉතින් මම මිනිකඩොල් කියන පොත තමා කියවන්න ගත්තේ. ඉතින් පොත කියවලා ඉවර වෙලා මම හිතුවා පාඩම් කරා නම් හොඳයි කියලා. ඊට පස්සේ පාඩම් වැඩ කරා. ඔන්න පාඩම් වැඩ කරලා ඉවර වෙනවත් එක්කම මම මේ vlog එක මෙතනින් නවත්තනවා. ඉතින් ආයෙමත් vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye.